Don't stay awake for too long. Don't go to bed. I'll make a cup of coffee for your head. I'll get you up and going out of bed. And Hello guys, welcome back to my channel. අද vlog එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. මම අද start කරේ vlog එක මගේ room එකෙන්. මොකද මම ඊයේ room එක clean කරා. හරි මුලින්ම සුපුරුදු පරිදි let's start with my makeup. okay, I'll knock on your door. Would you come down and get me? දැන් ටයිම් එක පාන්දර 4:00 විතර ඇති. මං කෝස් එක යන දවසට wake up වෙන්නේ කොහොමත් පාන්දර 3:00 විතර. මේ වෙලාවේ හොඳටම වහිනවා. මොකද මේ දවස් ටිකේම වැස්ස දවසට නම් එළියට බහින්න කම්මැලි. ඒ වුණත් මං කෝස් එකට යන්නේ ගොඩක් ආසාවෙන්. අද තමයි කෝස් එකේ last day එක. final exam එකකුත් තියෙනවා අද class එකේ. මට මේ class එකේ අලුතෙන් හම්බුණු යාළුවෝ ටික ඉතින් අද තමයි අන්තිම පාරට අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ ඉතින් කෝස් එකෙන් පස්සේ අපි ඉතින් වැඩි මුණ ගැහෙන්නේ නැහනේ. ඒ ගැන ඉතින් දුකකුත් තියෙනවා. ඒත් ඉතින් සතුටකුත් තියෙනවා. මොකද කොහොම හරි අපි හැමෝම කෝස් එක සක්සස්ෆුල් කරා. මං අද ක්ලාස් එකට යන්නේ හොඳටම එක්සයිට් වෙලා. මොකද අද එක්සෑම් එක තියෙන නිසා එක්සෑම් එක ෆේල් වෙයි කියලා මට පොඩි බයකුත් තියෙනවා. ඒත් මම හොඳටම පාඩම් කරා මේ වීක් එකේම. ඒ නිසා මම බය නැතුව එක්සෑම් එකට ෆේස් කරනවා. බලමු vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයාලට ඇහෙනවද වහින සද්දය? හොඳටම වහිනවා. අපි යන ට්‍රේන් එක තියෙන්නේ 5:05ට. අද මම යන්නේ තනියම නෙමෙයි අපේ ආච්චිත් එක්ක. ඉතින් මේ වැස්සේ සින්දුවක් අහන ගමන් ට්‍රේන් එකේ යනකොට I love that moment so much. ඒක නම් විඳින්න ඕනි අත්දැකීමක්. මේ මන් නටනේව නම් ඔයාලා ගණන් ගන්න එපා. මොකද මම හැම සැරේකම වගේ මෙහෙම ලෑස්ති වෙලා වුණාම පොඩි ඩාන්ස් එකක් දානවා. ඒ මම ලෑස්ති වෙලා ඉවර වුණ සතුටට තමයි නටන්නේ මම. ඔයාලත් මම වගේ පිස්සු වැඩ කරලා තියනවාද? අද මන් දාන් යන ෂූස් දෙක තමයි මේ. මට ඔයාලට කියන්න බැරි වුණානේ. අද අපිට එන්න කිව්වේ අවුට්ෆිට් එක full black ඇඳගෙන ක්ලාස් එකේ හැමෝටම ඔක්කොම black color ඇඳන් යන නිසා අද ක්ලාස් එකේ හැමෝම ලස්සනට ඉඳී කියලා මං හිතනවා. ගිහිල්ලා බලමු කොහොම වෙයිද කියලා. දැන් වෙලාව 5:05යි. මං ඉතින් නට ලෑස්ති වෙනවා ට්‍රේන් එකේ වෙලාව ලඟ වෙනකම්ම. Okay, I'm ready. Now let's go to the station. මේ ඉන්නේ අපේ ආච්චි. අද මාත් එක්ක යනවා යා. ඉතින් මම ට්‍රේන් එකට ගියපු ගමන්ම හෙඩ්සෙට් එකත් ගහගෙන එළියේ වහින දිහත් බල ට්‍රේන් එකේ යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. මට යන අතරමඟදී නිින්ද ගියා. නැකිල්ල බලනකොට 6:00 විතර ඇති. හිරිවැටුණු සඳසේ නිදිවර පුරේ මොකක් තනි වෙන්න හදවත් දැන් ඊට පස්සේ කොහොම හරි බඹලපිටි ස්ටේෂන් එකෙන් බහිනකොට 7:15 විතර වුණා. බැහැලා ඉතින් හිටියා. මම වෙන්දට අර පිටිපස්සේ පේන කොළපාඩ බංකුවල තමයි ඇවිල්ලා වාඩි වෙලා මුහුද දිහා බලාගෙන ඉන්නේ. ඒත් අද ඉතින් වැස්ස නිසා අපි දවල්ටවත් ඉන්න try කරමු. දැන් අපි මේ පික්මි එක දාගෙන යන්නේ ක්ලාස් එක තියෙන තැනට. මොකද 8 වෙන්න කලින් ක්ලාස් එක ළඟ ඉන්න ඕන. අද එක්සෑම් තියෙන නිසා කොහොමත් ටයිම් එකටම ඉන්න එක හොඳයි.
ක්ලාස් එකට ගියපු ගමන්ම තිබ්බේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක එක්කෙනාව ඉස්සරහට අරගෙන මිස් රික්වෙස්ට් කරන කොෆි එක හදලා පෙන්වන්න ඕන. මට රික්වෙස්ට් කරේ හදන්න කියලා ෆ්ලැට් වයිට් කොෆි එක. මම ඒකේ රෙසිපි එක මිස්ටර් මුලින්ම කියලා ඊට පස්සේ කොෆි එක හදන්න පටන් ගත්තා. මම ෆස්ට් ඩේ ක්ලාස් එකට එන දවසේ මේ මැෂින් මොනවද කියලාවත් මේවා යූස් කරන විදිහවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් ඉතින් මිස් කියලා දුන්න දේවල් වලින් හැම දෙයක්ම මම හොඳට ඉගෙන ගත්තා. ඇත්තටම thank you so much මිස් අපිට මේ දේවල් කියලා දුන්නට. මගේ කලින් vlog එක බලපු සමහරක් අක්කලයි නංගිලයි බැරිස්ටර් කෝස් එක ගැන ඩීටේල්ස් අහලා තිබ්බා. මම එයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එකක් දාලා ඇති. මට මේ කොෆි එක හදනකොට මතක් වුණ දෙයක් තමයි මම ක්ලාස් එකට ආපු ෆස්ට් ඩේ එකේ හරි සෙකන්ඩ් ඩේ එකේ හරි කොෆි එක හදනකොට මං ගොඩක් බයෙන් දන්නේ නැති නිසා කුතුහලයකින් වගේ තමයි කොෆි එකක් හැදුවේ. ඒ ක්ලාස් එකෙන් යන ලාස්ට් ඩේ එක දවසේ මම කිසිම බයක් නැතුව කොෆි එක හැදුවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. එතකොට ඔයාලම හිතන්නකෝ 2 months වලින් කොච්චර දේවල් ඉගෙන ගන්න ඇතිද කියලා. මම ගිය වීක් එකේ මගේ ප්‍රොජෙක්ට් එක බාර දුන්නා මිස්ටර්. අද ඒකටත් මාක්ස් දෙනවා කිව්වා. අද බලමු ප්‍රොජෙක්ට් එකට මට මාක්ස් කීයක් වගේ හම්බෙලා තියෙයිද කියලා. Don't stay awake for too long. Don't go to bed. I'll make a cup of coffee for your head. I'll get you up and going out of bed. And I don't stay awake for too. අපි අපේ ටාගට් වලට ලං වෙද්දී හිතට දැනෙන සතුට ඒක නම් මාරයි. ඔයාලත් ඔයාගේ ෆියුචර් ඩ්‍රීම් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් තියාගෙන යන්න. ඔයත් තාම ඔයාගෙම කියලා ෆියුචර් ඩ්‍රීම් එක ටාගට් කරලා නැති කෙනෙක් නම් එහෙම ඔයාගෙම කියලා ෆියුචර් ඩ්‍රීම් එක ටාගට් කරලා බලන්නකෝ. ඊට පස්සේ ඒ ටාගට් එක සක්සස්ෆුල් වුණාම ඔයාට ඔයා ගැනම ලොකු ආඩම්බරයක් දැනේ. හරි, ඔන්න ෆයිනල් එක්සෑම් එකේ කොෆි එක මම හදලා ඉවර වුණේ ඔන්න ඔය විදිහට තමයි. කොෆි එකේ ආට් එක දාදී ලයින් කතර චුට්ටක් එහෙට මෙහෙට ගියා. my flat white coffee tasted good. ඒකට ඕනනම් අපිට කැමති ෆ්ලේවර් එකක් ඇඩ් කරගෙන බොන්න පුළුවන්. ප්‍රැක්ටිකල් එකෙන් පස්සේ තිබ්බේ Google Classroom එකේ එක්සෑම් එක. එක්සෑම් දෙකම ඉවරුනම පස්සේ අපි ගිය වීක් එකේ බාර දුන්න ප්‍රොජෙක්ට් අපිට ආයෙ දුන්නා. I was given 85 points. මට 85ක් තිබ්බ ලකුණු. මේක තමයි මම සත් දෙකක් තිස්සේ හදපු ප්‍රොජෙක්ට් එක. මගේ 76 අයියෝ. ඒ මට Google Classroom එකේ කරපු එක්සෑම් එකට තිබ්බ ලකුණු තමයි 76යි කියලා කිව්වේ. ඊට පස්සේ අපිට දුන්නා ෆොටෝස් ගන්න ඕන නිසා කැප් එකයි මේකයි. ඊට පස්සේ අපි ඒකත් ඇඳගෙන ක්ලාස් එක ඇතුළට ආයෙ ගියා. මොකද දැන් ෆොටෝ ගන්න කෙනෙක් යනවා. අපි සර්ටිෆිකේට් ගන්න තමයි දැන් තියෙන්නේ. මම හිතන්නේ මම මේක ඇඳලා ඉවර වුණාම පස්සේ විනාඩි 10ක් විතර ඒකේ හැඩ බල හිටියා. ටච් මහලක් තනවා ඔබ වයිකෙන්දන් යන්නේ මගේ බිසවුනි ඔබ ළඟ මාදෙන්. Okay, now go inside the class. මගේ catwalk එක ඉවරයි. ඊට පස්සේ අපි එක එක්කෙනා ඉස්සරහට ගිහින් සර්ටිෆිකේට් එකක් තියාගෙන මිස් එක්ක ෆොටෝස් ගත්තා. අපිට සර්ටිෆිකේට් දෙකක් හම්බෙනවා. එකක් ISO එක, අනිත් එක food safety.
මේ අපේ කොල්ලෝ ටික උඩ නගලා තියෙන්නේ දඬුවමක් දීලා නම් නෙමෙයි ෆොටෝ එකක් ගන්න. මොකද ෆොටෝ එකට හැමෝම කැප්චර් වෙන්න ඕන නිසා පිටිපස්සේ බංකු ටිකක් තියලා ඒ කට්ටියව උඩ නැග්ගුවා. ෆොටෝග්‍රැෆර් නම් ෆොටෝ ගහලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට අපේ ෆෝන් වලින් ෆොටෝ ගහන්න. මේකත් ඉතින් ෆොටෝ ෂූට් එකක් යනවා වගේ තමයි. ඊට පස්සේ ක්ලාස් එකේ හැමෝටම බයි බයි කියලා ආච්චි මමයි ටුක් එකේ ගියා රේල්වේ ස්ටේෂන් එකට. ස්ටේෂන් එකට යනවා කිව්වට අපි ස්ටේෂන් එකට යන කලින් මගදී කන්න නැවැත්තුවා. අද ක්ලාස් එකෙන් එද්දී මට දුක හිතුණා. මොකද ආයේ කට්ටියව හම්බ වෙන්නේ නැහනේ. ටික කාලයකට උනත් මට හොඳ යාළුවෝ ටිකක් එතනින් හම්බුණා. අපිට අපේ ලයිෆ් එකේ කොයිතරම්නම් මේ වගේ අයව හම්බ වෙලා මිස් වෙලා ඇතිද? එහෙම බැලුවොත් නම් ඉතින් ලංකාවේ හැම තැනකම වගේ අපිට යාළුවෝ නම් ඉන්නවා. හී හී. මම ඉතින් ආජිත් එක්ක කතා කර නෙස්කැෆේ එකත් එන්ජොයි කරලා ඊට පස්සේ අපි දෙන්න ඇවිදගෙනම ආයෙ ගියා ස්ටේෂන් එකට. මොකද ගොඩක් දුර තිබ්බේ නැහැ එතන ඉඳන්. මම උදේ ස්ටේෂන් එකට ආපු වෙලාවේ කිව්වා මතකද මම මෙතන වාඩි වෙලා මුහුද දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් උදේ වැස්ස නිසා මට මෙතන ඉන්න හම්බුන්නේ නැහනේ. ඒක නිසා දවල් ඇවිල්ලා චොක්ලට් කිරි පැකට් එකක් බොන ගමන් මම මුහුද දිහා බලාගෙන ඒ මූමන්ට් එක එන්ජොයි කරා. මොකද ඉතින් ආයෙමත් ක්ලාස් දවස් වැටෙන්නේ ආදරේ සිතුවිලි මුහුදක් වගේ ගැලුවේ මගේ ජීවිතය මොබේ සුවඳින් පිරෙනවා. ක්ලාස් ඉවරයි. අද මම උදේ ගොඩක් එක්සයිට් වෙලා ගියේ. මොකද මේ මම පාඩම් කරා. මේ වීක් එකේම මම පාඩම් කරා. එක්සෑම් එක ෆේල් වෙයි කියලා බය හිටියේ. අද ප්‍රැක්ටිකල් එකයි. එතකොට ක්ලාස් රූම් එකේ අසයින්මන්ට් කරපු එක්සෑම් එකයි දෙකම මම පාස්. ඊට පස්සේ අපි තව දවසක යන්න ඕනි සර්ටිෆිකේට් එක ගන්න. අදින් පස්සේ කෝස් එක ඉවරයි. අද ඉතින් දුකයි. මොකද අද අදින් පස්සේ ආයේ ඒ හම්බුන යාළුවා ආයේ හම්බ වෙන්නේ නැහැ. ආයේ සර්ටිෆිකේට් එක ගන්න යන දවසට එක්කෙනෙක් දෙන්නෙක් හම්බ වෙයි. ඔයාලා කැමති ටොපික්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ කලින් බ්ලොග් එකේ නවීකරණයක් පිළිලා තිබ්බා ස්කින් කෙයාර් රූටින් එකක් නැචරල් දේවල් වලින් කරන. මම නෙක්ස්ට් මන්ත් එකේදී වීඩියෝ එකක් ගෙනනම්. මේ මන්ත් එකේදී මම කෝස් එකට ෆස්ට් ප්ලේස් දුන්න නිසා මට එහෙම වීඩියෝ කරන්න බැරි වුණා. ඒක නිසා මම නෙක්ස්ට් මන්ත් එකේදී ස්කින් කෙයාර් වීඩියෝ එකක් කරන්න එන්නම්. මම තව ඊට පස්සේ මේ කෝස් එක ඉවර වෙලා ඉංග්‍රීසි කෝස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඔන්ලයින් හරියට. මොකද මම ජොබ් එකක් එක නිසා බිසි වෙන නිසා මට ආයේ කෝස් එකකට ටයිම් හදාගන්න අමාරුයි. එතකොට අපේ දේවල් අපිම කරගන්නකොට තමයි අපේ ටාගට් වලට අපිට යන්න පුළුවන්. කගෙන්වත් දේවල් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒක නිසා අපේ දේවල් අපි තනියෙන් කරගත්තම ඔයාලට දවසක මේ දේවල් බලනකොට සතුටුයි. මම YouTube එකට අලුත් නිසා මගේ බ්ලොග්ස් වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවට සෝරි. ඔයාලා දාන කමෙන්ට්ස් මගේ හැම කමෙන්ට්ස් එකක්ම කියනවා. ඒවට රිප්ලයි දානවා. ඔයාලා